ඉතින් ගයිස් නාන්න තමයි හැදුවේ. ඉතින් වරෙන් යනවා නාන්න මට තනියම නාන්න බෑ. ඔය ෆෝන් එක පැත්තේ ඉඳලා කොක්කරමු. පේලි ගෑනු ළමයි ගොඩක් ඉන්නවා නේද? ඉතින් ගයිස් වෙන මුහුදු වගේ නෙවෙයි. රාමපලි පිච් එකේ රැලි සෑහෙන්න අඩුයි. නෝමල් එකේ නා යන්න පුළුවන්. ඉතින් මාර එක්ස්පීරියන්ස් එකක් මේක. ඔයාලත් අනිවාර්යයෙන්ම ගන්න රාමපලි පිච් එකට එන්න. ආයුබෝවන් හැමෝටම මහින්ද මහත්තයා නෑ පොඩි විහිළුවක් කළේ මිස්ටර් සහිරු ව්ලොග්ස් YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ලංකාවේ අපිට තියෙන ලස්සනම ඒ වගේම නිදහස්ම වෙරළ තීරයක් බලන්න ඔයාලව එක්කන් යන්නයි අද මම සූදානම් වෙන්නේ. මේ තමයි ත්‍රිකුණාමලයේ තියෙන ස්වභාව දහමින් අපිට ලැබුණු අපූර්ව දායාදයක් මන්දු වූ මාබල් බීච් එක. අද අපි මේ සුන්දර වෙරළේ සැඟවුණු හැම ලස්සන තැනක්ම විඳින්න හිමින් ඉදිරියටම යමු. අරේ යාන් අපි මාබල් බීච් එකට ඇවිල්ලා ඉන්නේ ළමයි. ඕ දැන් මේ යනවා මේ පිනෝකියෝ ගත්ත ටිකට් එක. එක්කන් ගිහලා රැළේ නාවනෝ. මාබල් බීච් ඇවිල්ලා ඉන්නේ ළමයි. මු බීච් එක දැකලා නැහැලු. එක්කන් ආවා පෙන්නන්න බීච් එක. මොන වගේද කියලා. අපේ උසංගොඩත් මේ වගේද? උසංගොඩ ලයින් එක තමයි ඉතින් උසංගොඩ ඇවිල්ලා නැති. ඔතනින් පැනපන් වතුරට ඉවරයි. හොටලු තියෙනවා අම්මට අවුරු. කෙලිම මේ සෛලාගාරයක් තියෙනවා එතනනේ. හරි අපි කෙලිම බහින්නේ මේ වන්ඩියේ බහින්නේ. දැන් අතන්ට ගිහලා පයින් එන්න ඕන ආයේනේ. මෙතන තියෙන පාර. අද මොකක් කාලය කන්නේ මගේ කාලය කන්නේ බා. සුමන්ත. මුම්බයි නෝ. ඔය ආනෝල යනවා අපිට බයිනෝ. අපි බීච් එක දැකලා නැති. ලංකාවේ මිනිස්සු මේ බලා ගන්න. ලංකාව කියලා කියන්නත් බෑ. අපි ආව මාබල් බීච් වල. ආයි ටටා බයි ටටා. ළමයි. හත නෙවෙයි හතක්. Rồi các bạn. Hi guys, welcome back to my channel. ඉතින් ඔන්න අපි අද ඇවිල්ලා ඉන්නේ ත්‍රිංකොළ මාබල් බීච් එකට. ඉතින් අපි සාමාන්‍යයෙන් ඩේලි යන ටුවර්ස් වලට අමතරව මෙන්න මේ වගේ ලස්සන තැන් සම්බන්ධ වෙනොත් ඔයාලා මේ channel එකෙන් බලා ගන්න පුළුවන් වෙවි. ඉතින් ගොඩක්ම ලස්සන තැනක් තමයි ත්‍රිංකොළ තියෙන මාබල් බීච් කියලා කියන්නේ. ඉතින් අපි දැනට මේකේ ඇවිල්ලා නාන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. අපි ඉස්සරහට බලමු එකක් කොහොමද වෙන්නේ කියලා. තව ඉස්සරහට ගොඩක් ලස්සන දේවල් ඔයාලා බලා ගන්න පුළුවන් වෙවි. සෙට්ලා ඉන වීඩියෝ එකත් එක්ක දිගටම. පස්සේ නානනේ දැක්කද? යන්නේ. එයාගා යන්න බෑ නාන්න ඕන ඔය නාලේ නාන්න ඕන මේ අයිස්ක්‍රීම් එකක් කන්න ඕන වැඩ තියෙනවා නෑ ඔයා අල්ලන්න ඕනේ මෙයා ලැජ්ජයි වීඩියෝස් වලට එන්නේ ලැජ්ජයි ලැජ්ජිමට කොහොමද මං අල්ලන්නේ
පේලි ගෑනු ළමයි ගොඩක් ඉන්නවා නේද? මේ මාර ලස්සනයි නේ. ඇත්තටම මාර ලස්සන පරිසරයක් තියෙන්නේ මාබල් බීච් එකේ. බලන්න ඉතින් සාමාන්‍යයෙන් ට්‍රින්ග් වලට ආවොත් අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමයි මේ මාබල් බීච් කියලා කියන්නේ. බලන්න කොච්චර ෂෝක් පරිසරයක් තියෙනවද කියලා. අපි තාපොට්ටේ මෙතන නානවා. මේ එක එක කට්ටිය ඇවිල්ලා ලස්සනට එන්ජොයි කරනවා. අපට බලා ගන්න පුළුවන් මේ මාබල් බීච් එක ආවට කෑම කනවා, පාඩි වෙලා ඉන්නවා, ඊට පස්සේ සින්දු කියනවා, ඩාන්ස් කරනවා. ඉතින් ඊට ඒ වගේ ගොඩක් එන්ජොයි කරනවා මේ මාබල් බීච් එක කට්ටිය ඇවිල්ලා. ඒත් එක්කම මේ වගේ මොනවා හරි ඉඳලා තියෙනවා. නමක් වෙන්න ඕනේ කියලා තියෙන්නේ. right. මොකෝනේ ගෑණි මරිච්ච මිනිහා වගේ. මොකෝ කේස් එක? ඉතින් ගයිස් නාන තමයි හැදුවේ. වරෙන් යන්න නාන මට තනියම නාන්න බෑ. ඔය ෆෝන් එක පැත්තකින් ඉඳලා කොක් කරමු. ඉතින් ගයිස් අපි නාන තමයි හදන්නේ. මහබල් බීච් එකේ ෆස්ට් ටයිම් නාන්න යන්නේ. මාර ලස්සන view එකක් තියෙන මෙතෙන්ට. බලමු කොහොමද නාලා එක්ස්පීරියන්ස් එක කියලා. ඉතින් ගයිස් වෙන මුහුදු වගේ නෙවෙයි මාබල් බීච් එකේ රැලි සෑහෙන්න අඩුයි. නෝමල් එක නා යන්න පුළුවන්. ඉතින් මාර එක්ස්පීරියන්ස් එකක් මේක. ඔයාලත් අනිවාර්යයෙන්ම ගන්න මාබල් බීච් එකට එන්න. අර ඉන්නේ මාත් එක්ක ආපු මේ යාළු මාළුවා. දියට ඇඟිල්ලේවා වීඩියෝ වල දානවා කියලා. ඉතින් මාබල් බීච් එකේ ලොකු ගැඹුරකුත් නැහැ වගේ නෝමල් එකේ ෂේප් එකේ නා යන්න පුළුවන්. ඉතින් අන්න අරයා මේ ගොඩාක් දුර ගිහිල්ලා තියෙන්නේ මාව දාලා. ඉතින් මමත් ඒ පැත්තට යන්න කියලා හැදුවේ. එහෙනම් නාල ඉවරලා සෙට් වෙමු. ඇදි ඔන්න ඉතින් අපි නාල හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තා. ඉතින් මට නම් හිතෙන්නේ මාබල් බීච් එකේ වෙන බීච් වලට වැඩිය පාවෙන ගතිය ගොඩක් වැඩි, ලුණු ගතිය ගොඩක් වැඩි. ඒක නිසා මට හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වුණා. ඉතින් ඔන්න නාල හැමනම් ඉවරයි. අපි දැන් රෙදි මුකුත් තරම් ආවෙත් නැහැ. රොඩි පැත්තට ගිහලා තමයි චේන්ජ් එකක් දාගන්න වෙන්නේ. එහෙනම් අපි යමු ඉස්සරහට. අපිට දැන් මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් හොඳයි ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් එකක් අපිට ගන්න පුළුවන් වුණා මාබල් බීච් එකට ඇවිල්ලා. ඉස්සරහට රැඳිලා ඉන්න වීඩියෝත් එක්කම අයිස්ක්‍රීම් එකක් කන්නත් හිතනවා. ඉතින් අයිස්ක්‍රීම් එකක් කන්න ඉස්සලා අනිවාර්යෙන් ගිහිල්ලා ඉතින් මාබල් බීච් පැත්තට ඇවිල්ලා අයිස්ක්‍රීම් එකක් කන්න නැත්නම් ඒක අවුල්. ඉතින් හොඳටම නාගත්තා. හොඳයි. එක්ස්පීරියන්ස් එකක් අපි ගත්තා. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. මාබල් බීච් එකට ඔයාලා එනවා නම් මෙන්න මෙතන චිල්ඩ්‍රන් පාක් එකකුත් තියෙනවා. ඉතින් ඔයාලා පොඩි කට්ටිය කවුරු ඉන්නවා නම් හරි ඔයාලටම හරි ඉතින් සෙල්ලම් කරනවා නම් පොඩි කාලේ මතක් වෙනත් එක සෙල්ලම් කරන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මාබල් බීච් එකේ පාක් එක. ඉතින් මෙතෙන්ට තමයි ඔයාලා ඉස්සෙල්ලා වෙන්න වෙන්නේ. ඉතින් අපේ ලොරියත්තර අපි හා පැත්තේ දාලා ආයි මට බලා ගන්න පුළුවන් ඉන්නේ මාබල් බීච් එක එන්ජොයි කරන්න ආපු කට්ටියගේ එක එක වාහන බස් තරම් කට්ටිය ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ ඇවිල්ලා තියෙන වාහන තමයි මේ බලා ගන්න පුළුවන් ඉන්නේ. අර තියෙන අපේ වණ්ඩිය. ඉතින් ඕකේ තමයි අපි යන්න එන්නේ. කන්නේ බොන්නේ හැම දෙයක්ම කරන්නේ. ඕකත් එක තමයි. ඉතින් යන්නත් තියෙනවා දැන් ගොඩක් දුර.
රයිට් ඉතින් ඔන්න චේන්ජ් එකක් එහෙම දාගෙන දැන් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න අද ඔයාලා එක්කන් ආවේ ඩ්‍රින්ක් වල තියෙන මාබල් බීච් එකට. අනිවාර්යයෙන් මෙනම නම් ඔයාලට එන්න හොඳම බේස් එක තමයි ඩ්‍රින්ක් වල තියෙන මාබල් බීච් එක. හොඳ එක්ස්පීරියන්ස් එකක් ඔයාලා ගන්න පුළුවන් ඒවි. ඇවිල්ලාම බලන්න ඕනේ. එහෙනම් අද අපි වීඩියෝ එකෙන් සමු ගන්න තමයි හදන්නේ. සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයාර් කරන්න, ලයික් කරන්න. තවත් ලස්සන වැඩ ගොඩකින් ඉස්සරහට හම්බ වෙමු. එහෙනම් අපි ඉතින් දැන් ගුඩ් බයි මම සහිරු බලන්න.